ඇඩෙල් ලොරේ බ්ලූ ඇට්ස්කින් කියන්නේ අවුරුදු 21දී මියුසික් ඇල්බම් එකක් රිලීස් කරපු ලෝක ප්‍රසිද්ධ ගායිකාවක්. ඇය 2011 ජනවාරි 24 UK වල ඇල්බම් 21 කියලා මියුසික් ඇල්බම් එකක් රිලීස් කරනවා. මේකේ සින්දුවලට මිනිස්සු කොච්චර ආස කරාද කියනවා නම් මේක ලෝකෙ පුරා මිලියන 31ක් විකිනෙනවා. මේ කෙල්ලගේ නම ඇඩෙල් ලොරේ බ්ලූ ඇට්ස්කින්. ඇයට මේ ඇල්බම් එකට ග්‍රැමි අවෝඩ් 6ක් හිමිවෙනවා. ඇඩෙල් ඒ ඇල්බම් එකේ සින්දු ඒ අවුරුද්දෙම පරිසර සෝල්ඩ් අවුට් එකක් ඉස්සරහා සින් කරද්දී ඇයට මේක කරගන්න බැරි වෙනවා. ඇය I can't do this I am so sorry කියලා ස්ටේජ් එකෙන් බැහැලා යනවා. මොකද එයාගේ වොයිස් එක ක්‍රැක් වෙනවා. එයාට සින්දු කියාගන්න බැරි වෙනවා. මෙහෙම සාර්ථකත්වයේ උඩින්ම හිටපු ඇඩෙල් බිඳුවටම වැටෙනවා. අවුරුදු 2-3ක් ගෙවෙනවා. ඇඩෙල් සින්දු කියන එක නවත්තනවා. ඒ කාලේ හිටපු සිංගර්ස්ලා එයාලගේ මියුසික් චාර්ට් ඔක්කොම ටොප් අප් කරපු හින්දා හැමෝම හිතුවේ ඇඩෙල්ට ආයේ කම්බැක් කරන්න බෑ කියලා. ඒත් ඇඩෙල් අතාරින් නැතුව තමාගේ වොයිස් එක නැවත රිකවරි කරගත්තු ඇඩෙල් තමා ගැන ආත්ම විශ්වාසයෙන් වෙලාව ගත්ත ඇඩෙල් අවුරුදු 4කට පස්සේ නැවත 2015 ඔක්තෝබර් 23 වෙනිදා හැලෝ කියන සින්දුව ලෝකෙට රිලීස් කරනවා. මේක පැය 24න් මිලියන 27ක් YouTube views යනවා. දවස් 87ක් යනකොට බිලියන 1ක් views යනවා. ලෝකේ රටවල් 30කම මියුසික් චාර්ට් මෙයා ආයමත් ටොප් අප් කරනවා. ඉතින් සාර්ථකත්වයේ උපරිම හිටියත් අපි බිඳුවටම වැටෙන දවසක් එනවා. අන්න එදාට මිනිස්සු hina වෙයි. අපිට රිතේ ආයෙනම් නැගිටින්න බෑ කියලා හිතෙයි. මිත්‍රයා විශ්වාසයෙන් නැගිටින්න. වෙලාව ගන්න. තමා ගැන ආත්ම විශ්වාසය තියාගන්න. ආපහු නැගිටින්න එහෙම වෙලාව අරගෙන. නැගිට්ටාම මිනිස්සු ඔයා ගාවට ඇවිත් අහන්නේ කොහොමද ඔයා ඒක කරේ කියලා. එයාලාට විශ්වාස කරන්න බැරි වෙයි ඔයා කොහොමද නැවත කම්බැක් කළේ කියලා. ඉතින් මතකයිනේ ඔයා සාර්ථකත්වයේ හිටියත් සාර්ථකත්වයට යන ගමනේ හිටියත් ඔයා වැටෙන දවසක් එයි. එහෙම ආවොත් ඔයා ඒක ඒ මොහොතේ අතාරින්න එපා. මොකද ඔයාගේ ඊළඟ උත්සාහය හිතාගන්න බැරි දුරකට ඔයා රැගෙන යන්න පුළුවන්. ඒ නිසා කවදාවත් අතාරින්න එපා. දිගටම උත්සාහ කරන්න. කමක් නෑ. ඔයා කාලය ගන්න. කාලය අරන් නැවත තමාගේ සාර්ථකත්වයට ගමන් කරන්න ඔයාට පුළුවන්. ඒ වගේම තව පුංචි දෙයක් ඔයාලට කියන්න ඕනේ. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් දීගෙන යන්න. මතකනේ උත්සාහය අතාරින්න එපා. ඔයාට පුළුවන්. good luck.